මම අද ඔයාලට සුපිරි AM log headshot file එකක් ගෙනල්ලා තියෙන්නේ. මම දාගන්න විදිහත් පෙන්නන්න. මේක නම් සුපිරිම වාසියක්. මේක මම ක්‍රියේට් කරලා ගත්ත එකක්. මේ ඔයාලට ෆීල් වෙන්නේ බලන්න මතක දාන විදිය guys මම ඔයාලට comment box එකේ pin කරලා තියන්නම් comment box එකේ description box එකේ දෙකම මේ තියන්නම් මේ paste නන්නන්න ඔයාලට මේක දාන විදිය මම comment box එකේ description box එකේ pin කරලා තියන්නම් link එක ඒ link එක මේ click කරපුවාම ඔයාලා මෙන්න මේ වගේ තැනකට එන්නේ ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ මෙන්න මෙතන තියෙන subscribe on YouTube කියලා අන්න ඒක දෙන්න තියෙන්නේ. ඒක එබුවට පස්සේ ඔයාලා කෙලින්ම යන්නේ YouTube එකට. YouTube එකට ගියාට පස්සේ වෙන්න තප්පරයක්. මට සිග්නල් නැහැ guys. YouTube එකට ගියාට පස්සේ කෙලින්ම මෙතෙන්ට වැටෙන්න ඔයාලා ඊට පස්සේ sub කරන්න ඕනේ. subscribe කරාට පස්සේ ඔයාලා මෙතනින් අහක් එන්න. අහක් වුණාට පස්සේ unlock link කියලා තියෙනවා. ඒක ඔබන්න ඔයාලා මෙන්න මෙතන ඔයාලට තේරෙන්නේ නැත්නම් මෙන්න මෙතන තියෙන unlock link කියලා. ඒක එබුවට පස්සේ ඔයාලා කෙලින්ම යන්නේ media file link එකට. මේක මෙතන මෙන්න මෙතන touch කරලා මේ download කරගන්න මෙන්න මෙතන. touch කරාට පස්සේ download කරගන්න. මම ඕක download කරලා තියෙන නිසා මම දැන් download කරගන්න නැහැ. ඊට පස්සේ ඔයාලා play store එකට යන්න ඕනේ. කෝල් එනවා guys කරන්න බෑනේ. ඔයාලා මෙතන ගිහිල්ලා සර්ච් කරගන්න ඕනේ ඉසඩ් ආචිවර් කියලා. ඉසඩ් ආචිවර් කියලා සර්ච් කරගත්තට පස්සේ මෙතන මේකක් එනවා. මේක ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයාලා ගහන්න මෙතන සිසුකු කියලා. සිසුකු කියලා ගැහුවට පස්සේ මේ මෙතනින් මෙන්න මේ වගේ මෙන්න මෙතන තියෙන ඇප් එක එනවා. හරිද? මෙන්න මෙතන තියෙන ඇප් එක එනවා. ඒක මගේ එකේ ගන්න බෑ ඕක මං Google එකේ සර්ච් කරලා ගත්තේ මෙහෙම. ඔයාලා මං ඒ ගත්ත විදිහත් පෙන්නන්නම් ඉන්න. මෙතන මේක ඔබලා දැන් ඔයාලා මෙතන සිසුකු APK කියලා ගහන්න ඕනේ. සිසුකු APK download කියලා ගහන්න ඕනේ. මං ඔයාලට මේ link එකත් එවන්නම් මේ comment box එකේ දාලා තියන්න මේ link එකත්. ඊට පස්සේ මෙතන තියෙනවා APK පුරේ කියලා මෙන්න මේක. මෙන්න මේක තියෙන්නේ. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලා කෙලින්ම යනවා මේ වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකට ගියාට පස්සේ මෙතන තියෙනවා download APK කියලා. ඒක ඔබන්න. එබුවට පස්සේ ආයෙ ඔයාලා මේ වගේ තැනකට එනවා. වගේ තැනට ආවට පස්සේ යටට යන්න. හරිද? යටට ගිහිල්ලා මෙන්න එතන තියෙනවා download APK 2.5 MB කියලා. ඒක ඔබන්න ඔයාලා. මෙන්න එහෙම ඔබා ගන්න. එබුවට පස්සේ ඔයාලා කෙලින්ම යනවා මෙන්න මෙහෙම. හරිද? මෙන්න මෙතෙන්ට එනවා. එතෙන්ට ආවට පස්සේ ඔයාලා දෙන්න ඕන download anyway කියන එක. download anyway දුන්නාට පස්සේ ඔයාලා කෙලින්ම details යන්න. ගියාට පස්සේ අමින්න ඔයාලා වෙන්න මම එක download කරන් තියන්නේ ඔයාලටයි. download කරන විදිහ පෙන්නන්නේ මම. ඔයාලා ඊට මෙතෙන් download ඔබන්න. download දෙබුවට පස්සේ ඔයාලා යනවා ඔයා සිසුකු ඩවුන්ලෝඩ් කරගත්ත තැනට ඔයා මෙතන සිසුකු කියලා තියෙන එක ටච් කරගන්න. ටච් කරාට පස්සේ මෙතනින් ස්ටේජින් අප් දීලා ඉන්ස්ටෝල් කරගන්න එනවා. මම මෙතන ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මම ඉන්ස්ටෝල් කරගන්න නැහැ. ඊට පස්සේ ඔයාලා කෙලින්ම සිසුකු එකට යන්න ඕනේ. සිසුකු එකට ගියාට පස්සේ guys ඔයාලා Android එකට ගිහිල්ලා data එකට යන්න. මෙතන data එකේ මෙහෙම වැටෙනවා නම් ඔයාලා කෙලින්ම back එන්න. back වුණාට පස්සේ සිසුකු මෙහෙම යන්න. සිසුකු එකට ගියාට පස්සේ මෙතෙන්ට යන්න. හරිද? මෙතෙන්ට ගියාට පස්සේ කෙලින්ම මගේ දැන් නැහැ. හරිද? ඔයාගේ මෙන්න මෙතන මේ හරියෙන් වැටෙනවා notification කියලා. notification වැටුණාට පස්සේ ඔයාලා ඒක එබුවට පස්සේ කෙලින්ම යන්නේ notification allow කරන තැනකට. එතන allow දෙන්න. හරිද? allow දුන්නාට පස්සේ දැන් ඔය මේක ඔබන්න. මේක එබුවට පස්සේ ඔයාට උඩින් මෙන්න මේ වගේ message එකක් එනවා. searching pairing services කියලා.
ඔයාලට එහෙම එනවා. ඊට පස්සේ ඔයාලා කෙලින්ම යන්න ඕනේ මේ සෙටින් එකට. සෙටින් එකට ගියාට පස්සේ ඔයාලා චුට්ටක් මෙහෙම යන්න ඕනේ. ඊට පස්සේ ඩෙවලොපර් ඔප්ෂන් තියෙනවා. මේ ඩෙවලොපර් ඔප්ෂන් එකට යන්න ඕනේ. ඔයාලගේ ඩෙවලොපර් ඔප්ෂන් එක නැත්තම් මේ පෙන්වන්නේ about phone යන්න. phone ගියාට පස්සේ software information යන්න ඕනේ ඔයාලා. හරිද? software information ගියා. build number තියෙන build number එකේ මෙහෙම ටච් කරා මේක. අටපාරක් ටච් කරන්න ඕනේ. ටච් කරාට පස්සේ ඔයාලට මේක එතන ඔයාගේ phone එකේ password එක ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන enable කරන්න ඕනේ. ඊට පස්සේ password එක ගහුවට පස්සේ ඒක නිකම්ම enable වෙනවා. මේක ඇතුළට යන්න. ඊට පස්සේ ඔයාලා කාගෙන් හරි hotspot ගන්න ඕනේ. එහෙම hotspot ගන්න ඕනේ. දැන් මම router එකෙන් තමයි hotspot ගන්නෙ. ඉන්නේ ඒක මෙයා වෙනවා. හරි hotspot ආවා. දැන් අපි මේ කෙලින්ම මෙතෙන්ට යන්න ඕනේ. ගියාට පස්සේ මෙතන තියෙනවා wireless debugging කියලා. මෙන්න එතන. හරිද? ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන එකක් තියෙනවා. ඒක ඔබන්න. එබුවාට පස්සේ මෙහෙම ආයේ මේක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා pair device with pairing code. මෙන්න මේක. හරිද? ඒක ඔබන්න. එබුවාට පස්සේ උඩින් ඔයාලට notification එකක් එනවා මෙහෙම. ඒක උඩ මෙහෙම කරලා enter pairing code දෙන්න. දැන් ගහන්න මේක 70යි 52යි 47. ඊට මෙතන send කියලා බටන් එකක් තියෙන ඒක දෙන්න. දුන්නාට පස්සේ ඔයාලා ගෙලින් මේක ඒක successfully මේවා වෙනවා. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ මෙතන සිසුකු එකට. සිසුකු එකට ගියාට පස්සේ මේ මෙතන තියෙනවා start කියලා. මෙන්න මේ වගේ බටන් එකක් තියෙනවා start කියලා. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වෙනවා. ඊට තප්පර 3ක් ගියාට පස්සේ ඔයාලා කෙලින්ම ආයි back වෙනවා. මෙන්න මේ වගේ දැන් back වෙන්න ඕනේ. ඔන්න දැන් back වෙනවා. back වුණාට පස්සේ ඔයාලා යන්න ඕනේ අපි download කරගත්ත Z archive එකට. Z archive එකට ගියාට පස්සේ මෙතන setting එකට යන්න. setting එකට ගියාට පස්සේ root කියලා එකක් තියෙනවා මෙන්න මෙහෙම. root කියලා එකක් තියෙනවා ඒක ඔබන්න. එබුවාට පස්සේ මෙතන ඔයාලගේ මෙන්න මේක දාලා ඇත්තේ. SU කියන එක තමයි ඔයාලගේ දාලා ඇත්තේ. ඔයාලා ඒක හක් කරගන්න. මෙහෙම දාලා ඔයාලා මෙන්න මේක enable කරගන්න ඕනේ. ඒක ඊට පස්සේ මෙන්න මෙහෙම දෙන්න. දුන්නාට පස්සේ ඔයාලා මෙන්න මේ ටික තියෙන්නේ. ඒ ටික enable කරගන්න. මෙහෙම එකක් ඒක දැම්මා. ඊට පස්සේ මේකත් දැම්මා. ඊට පස්සේ දැන් ඔයාලගේ මෙන්න මෙතන මේ ටික පෙන්වනවා data folders ටික. ඊට පස්සේ දැන් ඔයාලා කරගන්න ඕනේ ඔයාලා download කරගත්ත ෆයිල් එක තියෙන්නේ. මෙන්න මේක තමයි ඔයාලා download කොහොමද මෙන්න මේක හරියද? මේක තමයි ඔයාලා download කරගත්ත ෆයිල් එක. මෙන්න මෙතන මේ තියෙනවා. ඔයාලගේ වෙන්නමක් ඇත්තේ මොකද මම මේක වෙනස් කරගත්තා. කරාට පස්සේ ඒක උඩ එකපාරක් ඔබන්න extract here දෙන්න. මෙන්න මෙතන තියෙන මේක extract here කියලා ඒක ඔබන්න. එබුවාට පස්සේ ඔයාලා මේක ඒක නිකම් extract වෙනවා. extract වුණා පස්සේ මෙන්න මේ වගේ ෆයිල් එකක් එනවා. මගේ මේ නම වෙනස් වෙලා තියෙන්නේ නැත්නම් මේ ෆයිල් එකම තමයි. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙන්න මෙතන මේකක් තියෙනවා. ඒකත් extract කරගන්න ඕනේ. මේක උඩ එකපාරක් ටච් කරා extract here දුන්නා. මේ password එකක් ඉල්ලනවා. password එක තමයි ඔයාලා කැපිටල් ගහ ගන්න ඕනේ ඔක්කොම. CH මෙන්න HYNTA දෙක කියලා ගහ ගන්න ඕනේ. චයින්ට දෙක කියලා ඔයාලා ගහ ගන්න මෙන්න මේ විදිහටම ගහ ගන්න. මම password එක comment box එකේ දාලා තියන්නම් ඔයාලට ඕනනම්. ඔහොම තියනවා. ඕක මෙහෙම කරලා ඕකේ දෙන්න. දුන්නාට පස්සේ free මේක නිකම්ම extract වෙනවා. extract වුණාට පස්සේ දැන් මෙන්න මේ තියෙනවා මෙන්න DDS free fire කියලා මේක free fire එකට විතරයි වැඩ කරන්නේ. මේක උඩ ඔබන් ඉන්න. ඔබන් හිටියට පස්සේ ඔයාලට එනවා මෙන්න මෙතනින් copy කියලා එකක්. අසවා copy කියන එක ඔබන්න. එබුවාට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන head lock කොහොම එකක් කියලා. අන්න ඒක උඩ එකපාරක් touch කරන්න. touch කරාට පස්සේ ඔයා යනවා device storage කියලා. එකක් තියෙනවා ඒක ඔබන් device storage කියන එක මෙහෙම. බෝඩ පස්සේ ඔයාලා Android ඔබන්න. Android බෝඩ පස්සේ ඔයාලා ඔබන්න ඕනේ data කියන එක. මෙන්න එතන තියෙන data. ඒක බෝඩ පස්සේ ඔයාලා මුකුත් කරන්න එපා. හරිද? මුකුත් කරන්න එපා. මේක ඔයාලා මෙන්න මෙතන පේනවා ඇති ඔයාලට. මෙන්න මෙතන මේකක් තියෙනවා. මෙන්න මෙතන අර නිල් පාට කෑල්ලක් තියෙන මෙන්න මෙහෙම. අර පේන නිල් පාට කෑල්ලක් මෙන්න මෙතන. මෙන්න මෙතන මේ තියෙන යට. ඒක උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ ෆෝල්ඩර් එක කෙලින්ම වැටෙනවා. කෙලින්ම වැටෙනවා. දැන් අපි සක්සස්ෆුලි මේක දාගෙන තියෙන්නේ
සුපිරි පැනල්ලක්. ඔයාලා මේක try කරලා බලන්න. පට්ටටම වදිනවා. මම ඔයාලට පෙන්නවා වීඩියෝ එක සුපිරි වෙනම වදිනවා. එච්චරයි අපිට කරන්න තියෙන්නේ මේකේ. මම ඔයාලට තව සුපිරි පැනල් ටිකක් ගේනවා ළඟදිම. ඒ ටිකත් එක්ක චුට්ටක් බලන්න ඔයාලා සුපිරි ප්ලේයින් කරන්න.